ආයි බොහෝ වේවා කියලා පිළිගන්නවා. සහ මට ගොඩක් සතුටුයි සහ මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔයාගේ ජීවිතෙත් වෙනස් කරගන්න ඔයා මෙතනට එකතු වෙච්ච එක ගැන. ඉතින් ඔයා දැනගෙන හිටියද? ඔයාගේ ජීවිතෙත් ඔයාගේ ආත්මයත් සුවපත් කරලා අනිත් මිනිසුන්ගේ ආත්මත් සුවපත් කරලා ඔයාට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. ඔව්, ඒක ගොඩක් සරලයි. සහ එහෙම ක්‍රමයක් තියෙනවනම් ඒක ගොඩක් පවර්ෆුල් වෙන්න ඕනනේ. ඔව්, මේ ක්‍රමේ ගොඩක් පවර්ෆුල්. ඉතින් මේක ඔයාගේ ජීවිතේට ඇප්ලයි කරොත් ඔයාට හිතා ගන්නවත් බැරි විදිහේ අමුතුම වෙනස්කම් ටිකක් ඔයාගේ ජීවිතෙත් වෙයි. ඉතින් අපි ඉක්මනට බලමු මොකද්ද ඒ කියලා. ඒකනමයි තමයි උතුම් මනුස්ස ගුණයක් වෙන කරුණාවන්ත බව. ඉතින් මේ කරුණාවන්ත බව කියන ඇතුලේ ලොකු තේරුමක් තියෙනවා. නිතරම මිනිස්සුන්ට කාරුණික වෙන්න, සුහදශීලී වෙන්න, ඒ මිනිස්සුත් එක්ක සුහදශීලීව කතා කරන්න, ඒ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න. සමහර විට ඒ මිනිස්සු ආට ඇහුම්කන් දෙන්න නැති වෙන්න පුළුවන්. සමහරට ඔයාව ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. ඔයා කියන දේට ඒගොල්ලෝ වටිනාකමක් දෙන්න නැති වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය ඔයා වැටෙන්නේ එතනින්. ඒක තමයි ඔයා ගොඩක් කට්ටිය වැටෙන තැන. හැබැයි ඔයා මේක ඔයාගේ හැබිට් එකක් විදිහට තියාගන්න. ඔයාගේ ප්‍රතිපත්තියක් විදිහට තියාගන්න. අනිත් මිනිස්සු අප ගණන් ගත්තේ නැතත් ඒ මිනිස්සු කියන දේට ඇහුම්කන් දෙන්න. සමහර විට එතකොට ඒ මිනිස්සුන්ට අවධානය දෙන්නත් පුළුවන්. ඉතින් අනිත් මිනිස්සුන්ට සුහදශීලී වෙන්න, ඇහුම්කන් දෙන්න. හැමතිස්සෙම ඒ මිනිස්සුන් කියන්නේ මොකද්ද කියන එකට ඇහුම්කන් දෙන්න. එතකොට තවත් වාසි විදිහට ඔයාට මේ මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන්. ඔයාට මේ මිනිස්සුත් එක්ක ලොකු බොන්ඩ් එකක් හදා ගන්න පුළුවන්. සහ මේ මිනිස්සු ඔයාව ගොඩක් ට්‍රස්ට් කරනවා. මොකද ඔයා එයාට ඇහුම්කන් දෙනවනේ. සහ ඔයා එයාට ඇහුම්කන් දීමෙන් එයාගේ ලයිෆ් එකේ තියෙන හොඳ පුරුදු මොනවද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන් සහ ඔයාට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපේ ලයිෆ් එකට එන හැම කෙනෙක්ගෙම අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා සහ එයාලා අපිට ලොකු පාඩමක් උගන්වනවා. ඉතින් ඔයා කාරුණිකව ඒ කට්ටියට ඇහුම්කන් දුන්නොත්, එයාට කාරුණිකව සැලකුවොත් ඔයාට පුළුවන් ඒ දේවල් ඉගෙන ගන්න. ඉතින් සමහර විට ඒගොල්ලෝ වට හිරිහැර කරනවා වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඔයාට පුළුවන් ඒගොල්ලන්ට කරුණක සලකන්න. සමහරට ඔයා ඉන්න සීට් එකේ නැගිටලා ඔයාගේ අච්චගෙන්ට හරි සීයාගෙන්ට හරි දෙනවා වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම දවසක් ගත්තොත් ඔයා ඒ දවස සුහදශීලී මනුස්සයෙක් එක්ක කතා කරන්න. තරහ මරා තියාගන්න එපා. ආත්මාර්ථකාමී වෙන්න එපා. අනිත් මිනිස්සුගේ හැමතිස්සෙම හොයලා බලන්න. සමහර මිනිස්සු ඔයාව අතාරන වෙන්න පුළුවන් මෙන්න මේ හේතුව නිසා. මොකද්ද? ඔයා හරිම ආත්මාර්ථකාමී වෙලා ඔයා ගැන විතරක් හොයලා බලන වෙන්න පුළුවන්. සමහරට ඔයාට මේක දැනෙලත් ඇති, සමහර මිනිස්සු ඔයාගේ මූණටම කියලාත් ඇති. ඉතින් ඒක තමයි ඔයාගේ අඩුපාඩුව. ඔයා අනිත් මිනිස්සු ගැන හොයලා බලන්න නැත්තම් ඒක ඔයාගේ ජීවිතේ ලොකු අවාසියක් කියලා කියන්නත් පුළුවන්. ඔයා මේ මිනිස්සු ගැන හොයලා බලනවා නම් මේ මිනිස්සුත් එක්ක ඔයාලා ලොකු බොන්ඩ් එකක් ඇතිවෙනවා. ඉතින් ඔයාට සමාජයේ අනිත් මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නම් ඒ කට්ටියට කරුණාවන්ත සැලකීම සහ ඒ කට්ටියට කරුණාවන්තව සහ අවධානය දීම කියන එක තියෙන්න ඕනේ. ඉතින් ඔයා මෙන්න මේ දේ හරියට තේරුම් අරගෙන ඔයා සමාජයට යන වෙලාවක, ඔයා සමාජගත වෙන වෙලාවට ඒ මිනිස්සුත් එක්ක ඒ කතා කරන්න ඕන විදිය, එයාට ඇහුම්කන් දෙන්නේ කොහොමද කියන එක තේරුම් ගත්තොත් ඔයාට ජීවිතේ ලොකු තැනකට එන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් මේ මිනිස්සුන්ගේ ට්‍රස්ට් එක කියන එක දිනා ගන්න. එයාලත් එක්ක ලොකු බොන්ඩ් එකක් හදා ගන්න. අන්න එහෙමයි මිනිස්සු දිනා ගන්න. ඉතින් මම හිතනවා මේ දේ සාර්ථකව කරයි කියලා. සහ මම හිතනවා ඔයා මේ දේ තේරුම් ගත්තා කියලා. ඉතින් මේක ඔයා ක්‍රමයකට කරන්න. මම කලින් කිව්වා වගේ සාර්ථක වෙනවා කියන්නේ ඔයා වින්නම පාරක ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අත්හැරලා ඔයා නිකන් වින්නම දිනු වෙනවා කියන එක නෙමෙයි. ඔයාට අනිවාර්යයෙන්ම දිනු වෙන්න අනිත් මිනිස්සුන්ගේ උදව්වක් ඕනේ. ඒ නිසා ඔයාලට සිද්ධ වෙනවා එයාලත් එක්ක ඔයාට තියෙන ඒ ට්‍රස්ට් එක හදාගන්න, ඒ බොන්ඩ් එක හදාගන්න. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම ඔයා කරුණාවන්තව, සුහදශීලීව එයාලත් එක්ක කටයුතු කරන්න ඕනේ. මේ ගැන තමයි අද මම කතා කරන්න හිතුවේ. ඉතින් මම හිතනවා ඔයාගේ ජීවිතේත් මේ දැන් මේ තප්පර කිහිපේ, මේ විනාඩි කිහිපේ ලොකු වෙනසක් වුණා කියලා. ඔයා මේ වීඩියෝ එකට කලින් මෙහෙම කරේ නැත්තම් දැන් කරන්න. ඔයා කලින් හිටියට වඩා ලොකු තැනකට ඔයාට එන්න පුළුවන්. ඔයාටත් ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි සහ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් මේක සරලයි. හැබැයි ප්‍රතිඵලේ මාරයි. ඒ නිසා try කරලා බලන්න. ඔයාට මේ වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා යන්න. ඉතින් තවත් මිනිස්සුෙකුට මේ ගැන දැනගන්න ෂෙයා කරලා යන්න සහ ඔයාගේ
කමෙන්ට්ස් පල්ලෙන් දාන්න සහ ඒ දේවල් ගොඩක් මට වැදගත්. ඔයාලව තේරුම් ගන්න සහ ඔයාලගේ මේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඉතින් අද අපි සමුගන්නවා. ඔයාලාට තියෙන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා යන්න. ඉස්සරහට අපි මේ දේවල් ගැන කතා කරමු. ඉතින් අපි හැමෝටම පුළුවන් මේ ජීවිතේ ජයග්‍රහණය කරන්න. ඉතින් අපි ඒක එකට කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.